ඉතින් ඔන්න අපි පටන් ගන්නවා අපි කාල්ස් ටියුන් අප් කරන වීඩියෝ සීරීස් එක. හොඳයි දැන් ඔයාලා දන්නවා ක්ලාස් 1 ගත්තට පස්සේ ක්ලාස් 1 වල උපරිමයටම දුවන කාල් එක තමයි මේ SFR එක. 223. උතරින් එහා එකක්වත් නැහැ ආයේ 223ට එහා අප් කරන්න පුළුවන් එකක්වත් නැහැ. ඉතින් මං කියන්න දන්නේ කොහොමද මේ වේග සීමා බිඳ දමා අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා. මුලින්ම මා තෝරගන්න හොඳ කාර් එකක්. මා තෝරගන්න ක්ලාස් 3 හරි 2 හරි කැමති වාහනයක් තෝරගන්න. මම හුඟක් රෙකමන්ඩ් කරන්නේ පොඩ්ඩක් බර වැඩි වාහනයක් ගන්න එක තමයි හොඳ. කියන්නේ 6RS එක, STR එක එකත් හොඳයි. GTR එකත් හොඳයි. ඔය වගේ හොඳ බර මේන් GT මම බර මේක කිලෝ 1500 වගේ පනින හොඳ බර වාහනයක් තෝරගන්න. ඒක තෝරගෙන ඊට පස්සේ ඔයා ගත්ත වාහනේ තියෙනවනේ. දැන් හිතන්න ඔයා ක්ලාස් 3 වාහනයක් තියෙනවා ගාව කියලා. දැන් මෙන්න මෙහෙම ක්ලාස් 3 වාහනයක් තමයි ඔයා ගාව තියෙන්නේ. දැන් ඒ ක්ලාස් 3 වාහනේ එක කියලා හිතාගෙන ඔයා ඒක අරන් යන්න ටියුනින් ෂොප් එකට. දැන් ටියුනින් ෂොප් එකේ තමයි අපි ඉන්නේ. ඊට පස්සේ එතනම ඒකේ එන්ජිම මාරු කරන්න ඕනේ. දැන් මේකේ ඔරිජිනල් ඉන්නේ මේ එන්ජිම නෙවෙයි. හරිද? ඒකේ මේ ස්වැප් එක තියෙනවා මෙතනින් ගිහිල්ලා මේ රෝස පාට වෙනවනේ. මේ රෝස පාට එන්ජින් එක තමයි GTR එන්ජින්. හරිද? මේ මෙතනින් එන්ජිම තියන්න මෙතනින් රේට් එක අඩු වෙනවා වැඩි වෙනවා පේනවා මේ. දැන් මේ ක්ලාස් 2 අප් කරනවා අපිට එන්ජින් එක තියන්න පුළුවන් තව එකක්. ඊට පස්සේ මේක දැම්මම ක්ලාස් මේ තියෙන මේක දැම්ම ගමන් 6S ප්ලස් වෙනවා. ඔය එකක එන්ජින් මාරු කරන්න පුළුවන්. ඔයා ක්ලාස් 1 හදනවා නම් මුලින්ම හදාගන්න මේ රෝස පාට එන්ජින් එක. ඒ කියන්නේ 45000ට පස්සේ එහා පැත්තේ තියෙන මේ BR26 කියන මේ එන්ජිම තමයි සාමාන්‍ය ක්ලාස් 1 2 ඔය දෙකට තියන්න පුළුවන් හොඳම එන්ජින් එකකට තියෙන 2.6 6 ටර්බෝ එන්ජින් එකක් තමයි මේක. ඊපස්සේ ඕක තියන්න. ඕක තියලා ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට සෙටප් එක එනවා. මම මුලින්ම අප්ඩේට් කරලා බලන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන හතර මුලින්ම අප්ඩේට් කරන්න. මේ උඩ තියෙන හතරෙන් අප්ඩේට් දෙන්න ඕනේ. දැන් හුඟක් කාර ඔය එන්ජින් එක මාරු කරලා පස්සේ මෙතන රේට් එක වෙනස් නේ. රේට් එක දෙන්න පුළුවන් මේක විතරයි. මම මේ දීලා තියෙන්නේ මේක විතරයි. එහෙනම් බන්න 149ටම වැඩි වෙන්න අප් කරන්න එපා. ඊට කෙල වෙනවා. ඊට පස්සේ රේට් එක පනිනවා. ඊට පස්සේ අපි මුලින්ම මෙතන ගියර් සෙට් එක ඉන්නේ මේක නෙවෙයි. උතන ඉන්නේ 6RX 5 ගියර් ස්ටොප් කියලා වෙනම එකක් ඉන්නේ. අපි මේ ගියර් සෙට් එක මාරු කරගන්න ඕන සම්පූර්ණයෙන්. ඒක මාරු කරන්න මෙතනින් ස්වැප් ගියා. මෙතන තියෙනවා මේ මෙන්න මෙතන තියෙන 149000ට ගියර් සෙට් එකක්. හරිද? ඒකේ නම තමයි T50S SGR Sport කියලා. අන්න ඒක දාගන්න. ඒක මෙහෙම ටච් කරලා මෙහෙම ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ ඒක ඉන්ස්ටෝල් වෙනවා. ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේ මෙව්වා අල්ටිමේට් දාගන්න ඕනේ. මේක ඊට පස්සේ මේක අල්ටිමේට් දාගන්න ඕනේ. මේක අල්ටිමේට් දාගන්න ඕනේ. මේක ඔරිජිනල් වෙන්නේ RWD නම් මේක AWD කරන්න. ඔරිජිනල් AWD එනවනම් මේ AWD එනවනම් ප්‍රශ්නයක් නැහැ. RWD එනවනම් AWD කරන්න ඕනේ. එතකොට තමයි all wheel drive වෙන්නේ රෝද හතරම කැරගෙනවා සුපිරියටම. ඊපස්සේ ඔයා යන්න බොඩි එකට. බොඩි එකට ගියාට පස්සේ මේක තමයි අපේ ප්‍රධානම ට්‍රික්ස් එකක් වශයෙන් අපි බාන්නේ. මෙන්න මේක තියෙනවනේ මේ කෑල්ල. මේ කෑල්ලේ මෙන්න මේක අල්ටිමේට් දාගන්න. මේකට සුද්ධ ගෝල්ඩ් එකක් යනවා. ඒ අල්ටිමේට් දාගත්තට පස්සේ මෙන්න මෙතන අප්ග්‍රේඩ් වලට ගියාට පස්සේ මෙතනින් එනවා එයා රෙසිස්ටන්ට් කියලා නේ. ඔයාලට පේනවනේ මෙතනින් ස්පීඩ් එක අඩු වෙන මේ 146 257. මේකෙන් තමයි අපේ ප්‍රධානම ට්‍රික්ස් එකක් වෙන්නේ. මේ වේගය වැඩි කරගන්න මේක වැඩි කරගන්න. ඊට පස්සේ තෙල් ටැංකිය ක්ලාස් 1 ඔක දානවා නම් අප්ග්‍රේඩ් කරගන්න. මේක තෙල් ටැංකිය බැස්සුවොත් එහෙම මෙතන තව ක්ලාස් එක පණින එක වෙන්නේ. හරිද? මේ මෙව්වා මොකුත් අප්ඩේට් කරගන්න මේ වින් එක දැම්මොත් එන්නේ තව ස්පීඩ් අඩු වෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ වින් එක දාන්න ස්පීඩ් අඩු වෙනවා. අඩුම වින් එක දාලා තියෙන ස්පීඩ් වැඩි. මේ කැලි මොකුත් දාන්න යන්න බෑ ක්ලාස් 1 වල. ඒව දාන්න මේකත් වැඩි වෙනවා මේකත් වැඩි වෙනවා රේට් එකත් වැඩි වෙනවා. ඉතින් සස්පෙන්සර් පැත්තට ගියොත් මේ ඔක්කොම අල්ටිමේට් දාගන්න ඕනේ සුද්දා. ඒවට ඉතින් සල්ලි යනවා මේ අල්ටිමේට් එච්චර සල්ලි නැත්තම් අඩුම මේ රේසින් එකෙන්වත් දාගන්න ඕනේ මේ හැම එකක්ම රතු පාට හරි පෙන්නන්න දාගන්න. ටයර් මෙන්න මේ දෙක දාගන්න. මෙන්න මේ මෙතන මේ අන්තිම එක W1+01 එක දාගන්න දෙකම. මේක ඔරිජිනල් එන විදිය තියාගන්න. මේක වෙනස් කරන්න යන්න එපා. ඒ ගිහිල්ලා දැන් මේක টොප් දුවනවනේ. ඒ කියන්නේ টොප් ස්පීඩ් ඩ්‍රැග් රේස් වගේ දුවනවනම් මේකේ ටයර් ප්‍රෙෂර් වැඩි කරගන්න. ප්‍රෙෂර් වැඩි වුණාට පස්සේ රෝදේ කරගෙන ස්පීඩ් එක වැඩි වෙන එක වෙන්නේ. එතකොට තව දුවනවා. ඊට පස්සේ ඔයාලට පේනවාද
මෙන්න මෙතන මේ කාර් එකේ ඉස්සරහා මෙන්න මේ රෝදේ ඉස්සරහට නම් පස්සට යනවා. මේක හුඟක් වෙලාට බලන්න රෝදේ එළියට පනින්නේ නැති වෙන්න ඇතුළට යන්නේ නැති වෙන්න මෙන්න මේ මට්ටමකට තියන්න. හරිද? පිටිපස්සෙත් එහෙමයි. මෙහෙම එක මට්ටමකට තියන්න ඕන. මොකද ඒක එළියට පනින්න වැඩි වෙන්නේ ඉස්සරහින් එන හුලං ප්‍රතිරෝධය වැඩි වෙලා වේගය අඩු වෙන එක වෙන්නේ. දෙවෙනි කාරණාව තමයි සස්පෙන්සර් පැත්තට ගියාට පස්සේ මේ කාර් එක මෙන්න මේ හුඟක් ඉස්සෙන්න මෙතන කාර් එක හුඟක් ඉස්සෙන්න මේ යටින් යන හුලං ප්‍රමාණය වැඩි වෙලා මේ වාහනේ වේගය අඩු වෙනවා. ඒකට අපි කරන්න ඕනේ වාහනේ පුළුවන් තරම් පොළොවට බදන්න අල්ලන්න ඕනේ. මෙන්න මෙහෙම පුළුවන් තරම් පාත් කරන්න ඕනේ. මොකද තමයි ෆික්ස්. ඊට පස්සේ මොකද දන්නවා කරන්න ඕනේ. දැන් මේ වාහනේ AWD නම් මේකේ රෝද හතරටම බලය යනවා. රෝද හතරටම බලය යද්දි මේ ස්ටිෆ්නස් කියන එක උඩින් වැඩි ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ හෝස් පවර් 400ක් තියෙනවා නම් ඉස්සරහට 200යි පිටිපස්සට 200යි මෙන්න මේ දෙකෙන් සමානව බෙදලා දෙනවා. මේක RWD වලට වැඩ කරන්නේ AWD වලට විතරයි වැඩ ගන්න. මේ ක්ලෑම්බර් එක කියන්නේ මේකේ මේ රෝදේ ඇන්ගල් එක වෙනස් වෙනවා. මෙන්න මේ රෝදේ ඇන්ගල් එක. මේක හුඟක් වෙලාවට ඔයා තියනවා නම් තියන්න මේක ඔරිජිනල් තත්ත්වෙන් තියනවා නම් එහෙම තියන්න. නැත්තම් මේ 0.5 ඔය ගන්න අතර තිබ්බම පොළොවට සමාන්තරව තියද්දි රෝදේ පොළවේ පොළවේ ඝර්ෂණය වෙන ප්‍රමාණය වැඩි. එතකොට රෝදේ හොඳට බදලා අදිනවා. දැන් මෙහෙම හැරුවාට පස්සේ මෙහෙම දැන් ක්ලෑම්බර් මෙහෙම හැරුවාට පස්සේ ඔයාලට පේනවා මේ රෝදෙන් අර ඉස්සරහා අයින විතරයි ගෑවෙන්නේ. එතකොට පොඩ්ඩක් දුවන ප්‍රමාණය අඩු වෙනවා. මේක මේ ක්ලාස් 1 වලට එච්චර ගැටලුවක් නැහැ. 6S plus වගේ අද තමයි ක්ලෑම්බර් එක අපි මෙහෙම වැඩිම කරලා දාන්නේ. එතකොට කන්ට්‍රෝල් වලට පාසු. දැනට මේ 0.5යි ඍණ 0.5යි ඔය අතර වගේ තමයි ක්ලෑම්බර් එක තියාගන්න ඕනේ. මේ wheel 2 ඒවා මුකුත් අතපත ගන්න යන්න එපා. ඒවා අදාළ නැහැ. මේ ස්ලෝ බම්ප් කියන්නේ ඔය ගැටතිය වලින් එහෙම වැදෙනව ඒවා දැනට අදාළ නැහැ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ මෙතන බ්‍රේක්. මේ බ්‍රේක් ඉක්මනට වදින්න නම් මේ බ්‍රේක්ස් ප්‍රොසෙස් වැඩි කරන්න. ඊට පස්සේ මේ ෆ්‍රන්ට් බ්‍රේක් බැලන්ස් එක ක්ලාස් 1 වල අවුලක් නැහැ උපරිම වැඩි කරන එක. මේ නැත්තම් මේක ඒක කියන්නේ ඉස්සරහා බ්‍රේක් ගහද්දි ඉස්සරහට පවර් එක වැඩි වෙනවා පොඩ්ඩක්. ඒකට පැත්තට යන්න බලනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලොකුවට. ඊට පස්සේ බොඩි එක ගැන අපි කතා කරා. ගියර් සෙටින්. මේක තමයි ගියර් වල සෙටින් එක. ගියර් සෙටින් පැත්තට ගියාම මේ ගියර් මෙන්න මේක නෝමල් මෙහෙම එන එක අඩු කරන්න. shifting වේගය අඩු වෙනවා. ඊට පස්සේ ෆයිනල් ඩ්‍රයිව් එකෙන් තමයි මේක වැඩි කරන්න වෙන්නේ ගියර් වල මේ දිග දුර. ඒ කියන්නේ ගියර් එක ටක් ගාලා පළවෙනි ගියර් එක තප්පර 5ක් තියෙනවා. මේක තප්පර 6ක් 7ක් 8ක් වෙනවා. මෙන්න එහෙම අඩු කරන්න ගියර් එක වැඩි වෙනවා. හරිද? මේක වැඩි කරන්න පිකප් වැඩි වෙනවා. ආන්න එකයි මේකෙන් වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ක්ලාස් 1 වගේ නම් මේක එහෙට මෙහෙට අඩු වැඩි කරලා බලන්න. ඊට පස්සේ මේ ෆස්ට් ගියර් එක ඔයාලා උඩින් වැඩි කරන්න. සෙකන්ඩ් එක වැඩි කරන්න. තර්ඩ් එක normal මේ ගන්න වගේ තියලා ඊට පස්සේ එන්න ගියර් ටික චුට්ටක් 6 එක 5 එක චුට්ටක් තියන්න. මොකද දුර දුවද්දී ඒ ටික තියන්න ඕනේ මේ ගියර් සෙටින් එක. ඊට රිවර්ස් එක වැඩි කරලා දාන්න. ඊට පස්සේ මේ ඩ්‍රයිව් and ලූස් කියලා එකක් තියෙනවා. ඒක normal වෙන්නේ මෙන්න මේ තත්ත්වය. හරිද? ඒකත් මෙන්න මෙහෙම වැඩි කරලා ඊට පස්සේ ඔයාලට මෙතනින් පේන්න ඇති ස්පීඩ් එක වැඩි වෙනවා. 257ක් වෙනවා. ඊට පස්සේ මේ එන්ජින් එක පැත්තට ගියට පස්සේ මෙතන අපිට දැන් අපි අර අතනින් දාපු පාර්ට්ස් වලට මෙතන දාපු පාර්ට්ස් වලට අනුව මෙතන අන්ලොක් වෙලා තියෙනවා. මේකේ මේ REV ලිමිටර් එක RPM එක මෙන්න මෙතනින් මෙහෙම වැඩි කරතයි. ඒ කියන්නේ තව යන්න දුර වැඩි වෙන එක වෙන්නේ. ටර්බෝ ප්‍රෙෂර් තියෙනවා. ඒක වැඩි කරොත් ක්ලාස් එක පනිනවා. ඒ කියන්නේ ඒ ක්ලාස් එක පනින්න නැති වෙන්න මේ ගාන හදාගන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ අපි ක්ලාස් 2 වාහනයකින් ඊළඟට හමු වෙනවා. බොහොම ස්තුතියි.